සාමාන්‍ය සමය 32 වන සතිය සිකුරාදා. පළමුවන දේව ප්‍රකාශනය සලමෝන්ගේ ප්‍රඥාව 13 වෙනි පරිච්ඡේදයේ 1 සිට 9 දක්වා. දෙමිඳුන් නාඳුනන සියලු මිනිසයෝ සැබවින්ම මෝඩයෝය. එවැනි අය දැක්ක හැකි දේවලින් ස්වයම්බූ තැනන් වහන්සේ නොදකින්නෝය. සොයන්නට නොහැකි වූ එතුමාණන්ගේ නිර්මාණයන් හදාරන නමුත් ඔවුහු නිර්මාතෘවරයාණන් නොහඳුනන්නෝය. ලොව පාලනය කරන දෙවිවරුන් මෙන් ඔවුහු සලකා ඇත්තේ ගින්නය, සුළඟය, කුණාටුවය, තාරකා මණ්ඩලය, වේගවත් ජලය. එසේත් නැතිනම් අහසේ ප්‍රදීපයෝය. ඒවායේ ශෝභමානත්වයෙන් වසඟ වී ඔවුන් ඒවා දෙවිවරුන් මෙන් සලකා තිබේ නම් ශෝභනත්වයේ කතෘවරයාණන් ඒවා මවා ඇති බැවින් ඒ සමිදානෝ ඒවා කෙසේ අභිබවා යනසේක් දැයි මිනිස්සු තේරුම් ගනිත්වා. ඒවායේ බලවේගයෙන් ඔවුහු විස්මත වී සිටින්නෝ නම් ඒවා මැව් තැනන් වහන්සේ කොපමණ බලවත් දැයි නිගමනයට බසිත්වා. මන්ද මැවිල්ලේ තේජස හා ශෝභනත්වය සසඳා ඒවායේ කතෘවරයාණන් ගැන කල්පනා කළ හැකිය. එහෙත් මොවුන්ට එතරම් දොස් පැවරිය නොහැකිය. මන්ද ඔවුහු වනාහි දෙවිදුන් සොයා යාමෙන් සහ එතුමාණන් සොයා ගැනීම පිළිබඳ දැඩි ආශාවෙන් මංමුලා වී ගොස් ඇත්තෝ පමණකි. එතුමාණන්ගේ ක්‍රියාවන් අතර ජීවත් වෙමින් මේ ක්‍රියා තේරුම් ගැනීමට වෑයම් කරමින් මෙපමණ ශෝභනත්වයක් දැක පෙනුමෙන් රැවටි ඔවුහු එයට ගොදුරු වෙති. එහෙත් ඔවුන්ට පවා කමා කළ යුතු නැත. ලෝකය නිරීක්ෂණය කිරීමට හැකිවන පරිදි මෙතරම් නැනනුවන ලබා ගන්නට පුළුවන් නම් ඔවුන් එහි ස්වාමීන් සොයා ගැනීමට පමා වූයේ කෙලෙසද? දේව වචනය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය ලූ 17 වෙනි පරිච්ඡේදයේ 26 සිට 37 දක්වා. තවද නෝවාගේ දවස්වලදී ඌ ලෙසම මනුෂ්‍ය පුත්‍රයන්ගේ දවස්වලදීද වන්නේය. නෝවා නැවට පිවිසුණු දිනය දක්වා මිනිසු කමින් බොමින් ආවාහ විවාහ වෙමින් කල්යවූහ. එවිට ජලගැල්ම පැමිණ ඔවුන් සියල්ල විනාශ කර දැමීය. ලොත්ගේ දවස්වලදීද එසේම විය. ඔහු කමින් බොමින් වෙලහෙළඳාම් කරමින් වවමින් ගෙවල් සාදමින් කල්යවූහ. එහෙත් ලොත් සොදොම්හි සිට නික්ම ගියදා අහසින් ගිනි සහ ගෙන්දගම් වැසිවැස සියල්ලන් විනාශ කර දැමීය. මනුෂ්‍ය පුත්‍රයන්න් ප්‍රකාශ වන දිනේදීද ඒ අයුරින්ම වන්නේය. ඒ දවසේදී පියස්ස මත සිටින්නා ගෙයි තිබෙන තම බඩු බාහිරාදිය ගෙන යනු පිණිස බිමට නොබසීවා. එසේම කෙතේ සිටින්නා පෙරලා නොවේවා. ලොත්ගේ භාර්යාව සිහි කරන්න. සිය ජීවිතය රැකගන්නට සොයන්නා එය නැති කර ගන්නේය. සිය ජීවිතය නැති කර ගන්නා එය රැකගන්නේය. මෙය ඔබට කියමි. ඒ රැයේදී මනුෂ්‍යයන් දෙදෙනෙක්ම එක යහනක සිටිති. එක්කෙනෙක් ගනු ලබන්නේය, අනිකා හැරදමනු ලබන්නේය. ස්ත්‍රීහු දෙදෙනෙක් එකට ධාන්‍ය අඹරමින් සිටිති. එක් තැනැත්තියක් ගනු ලබන්නේය, අනෙක් තැනැත්තිය හැරදමනු ලබන්නේය. මනුෂ්‍යයන් දෙදෙනෙක් කෙතෙහි සිටිති. එක්කෙනෙක් ගනු ලබන්නේය, අනෙකා හැරදමනු ලබන්නේය. එවිට ඔහු උත්තර දෙමින් ස්වාමීනි, ඒ කොතැන්හිදැයි උන්වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ උත්තර දෙමින් මලකුණ කොතැනද ගිජු ලිහිණියෝ එතන රැස් වෙති වදාළසේක. සුවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුමන් තුළ ප්‍රේමවන්ත සොයුර සොයුරියනි, අද සුවිශේෂය තුළින් අපිට ක්‍රිස්තුන් වහන්සේ මතක් කරනවා ලෝක අවසානය පිළිබඳව.
ක්‍රිස්තුස් වහන්සේ කියනවා ලෝක අවසානයේ සිදුවන මොහොත ඔබ නොදන්නා අවස්ථාවකදී සිදුවන නිසා ඒ සඳහා සූදානමින් ජීවත් වෙන්නට කියලා. ලෝක අවසානයේ වෙන මොහොත අපි දන්නේ නැහැ. ඒ කියන්නේ ලෝක අවසානයේ ක්ෂණයකින් එන්නේ. එතකොට අපි මේ ලෝකේ අර පැණිහැලියට මත්තුණු ඇඹලයෝ වගේ ජීවත් වුණොත් එහෙම ඒ ලෝකේ මායාවන් වලට අනතුරට අපිව හසු කරගෙන අපේ ජීවිත නැති වෙලා යනවා. ඒ නැතිවීමෙන් පස්සේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට පිවිසෙන්නට අපට නොහැකි වෙනවා. උන්වහන්සේ උදාහරණ දෙනවා ප්‍රේමවන්තයිනි. නෝවගේ කාලේ මිනිස්සු කමින් බොමින් හිටිය දෙවියන් වහන්සේව අමතක කරලා ඒ අයට විපතක් වුණා. ඒ අය ගැලවුණේ නැහැ. ජීවිත අහිමි වුණා. ලොත්ගේ කාලෙත් එහෙමයි වුණේ. කමින් බොමින් ආවාහ විවාහ කරමින් ලිංගික ආශාවන් තුල මත් වෙමින් මේ මිනිස්සු ජීවත් වුණා. ගෙන්දගම් වර්ෂාවක් වැටිලා ලෝකයේ විනාශ වුණා. ඒ මිනිස්සුන්ගේ ජීවිත නැත්තට නැති වුණා. ප්‍රේමවන්තයිනි මෙන්න මේ දේවල් සිද්ධ වෙන්නේ මේ බයිබලයේ ලියන්නට මත්තෙන්. ඒක නිසා තමයි බයිබලයට හසු කරගත්තේ. නමුත් දැන් මේ වගේ සිද්ධීන් ලෝකයේ තුල නොඑක් තැන්වල සිද්ධ වුණා. අපි දැන් උදාහරණයක් අරගෙන බැලුවොත් එහෙම ඉතාලියේ තියෙනවා පොම්පේ කියලා නගරයක්. ඒ දවස්වල පොම්පේ කියන නගරය ඉතිහාසඥයෝ හඳුන්වනවා රෝම අධිරාජ්‍යයේ ලිංගික පුරවරය කියලා. ඒ කියන්නේ ලිංගික සතුට ඕනම කෙනෙකුට ඕනම විදියකට විඳ ගන්නට අවස්ථාව මේ පොම්පේ නගරේ තිබුණා. ඒ විතරක් නෙමෙයි ඒ නගරේ සමලිංගිකව හැසිරලා ඒ ලිංගික සතුට ලබා ගන්නටත් ඕන තරම් අවස්ථාව තිබුණා. ලිංගික ආශාවන් මුදලට ගන්නට පුළුවන්කම තිබුණා. ලිංගික වෙළදාමේ යෙදෙන ගණිකාවෝ පිරිමි ගණිකාවෝ ගැහැණු ගණිකාවෝ ඕන තරම් ඒ පොම්පේ නගරෙත් හිටියා. නමුත් ඉතිහාසය අපිට කියනවා ක්‍රිස්තු වර්ෂ 77 විතර විසුවියස් කියන ගිනි කන්ද පුපුරලා පොම්පේ නගරයට ලාවා ගුලියක් ඇවිල්ලා වැටිලා මුළු නගරයම එක ක්ෂණික මොහොතකින් නැති වෙලා ගියා. සම්පූර්ණයෙන්ම මේ ලාවා ගුලිය පොම්පේ නගරය වසාගත්තා. හැම කෙනාම උන් හිටි තැන්වල ඒ හිටියා වගේම කර කර හිටිය වැඩය කරමින්ම මිය ගියා. මුළු නගරයම මේ විදියට විනාශ වුණා. මෑත කාලේ මේ පොම්පේ නගරය මේ ලාවා කපලා නැවතත් එළියට ගත්තම තමයි අද ඉන්න ඉතිහාසඥයෝ ප්‍රකාශ කරුවේ මේ පොම්පේ නගරය කියලා කියන්නේ එදා රෝම අධිරාජ්‍යයේ ලිංගික පුරවරය කියලා. එතකොට තමයි ඒ හඳුනාගත්තේ. එතකොට බයිබලයේ මේ ලොත්ගේ කතාව නෝවගේ කතාව විතරක් නෙමෙයි මේ ඉතිහාසයත් අපිට මේවට සාක්ෂි දරනවා දෙස් දෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට පිටුපාලා පාපය තුල ජීවත් වුණු මිනිස්සුන්ට වෙච්ච ඉරණම ඒ මිනිස්සු කොයිතරම් බලවත් වුණත් දැන් පොම්පේ නගරය කියනවා හරි බලවත් නගරයක්. හැම අතින්ම සුඛ විහරණය තිබුණා. තාක්ෂණය අතින් ඒ කාලේ දියුණුම නගරයක් පොම්පේ නගරය. ඕන තරම් සුඛෝපභෝගීව ජීවත් වෙන්නට අවස්ථාව තිබුණා. නමුත් ක්ෂණයකින් මේ පොම්පේ නගරේ විනාශ වෙලා ගියා. එහෙමනම් ප්‍රේමවන්තයනි අපිට ඉතිහාසය මේ පාඩම් කියා දෙනවා. එහෙමනම් අපි උත්සාහ කරන්නට ඕන මෙන්න මේ දේවල් දිහා බලලා හැදෙන්නට මේ දේවල් වලින් ආදර්ශයක් ගන්නට අපි කාලා බීලා දෙවියන් වහන්සේව අමතක කරලා පාපය තුල පමණක් ජීවත් වුණොත් මෙන්න මේ වැසියන්ට අත්තුණු ඉරණමම අපිටත් අත් වෙනවයි කියන දේ ප්‍රේමවන්තයනි අපේ ජීවිතවලට ගන්නට උත්සාහ කරමු. එහෙමනම් අපි මේ ලෞකික ලෝකයට වහල් වෙලා ඉන්න මේ ගතියෙන් මිදිලා දෙවියන් වහන්සේ තුල යහපත් ලෙස ජීවත් වෙන්නට උත්සාහ කරමු. දේව දරුවන් ලෙස ජීවත් වෙන්නට උත්සාහ කරමු. මේ ලෝකෙන් පස්සේ දේව රාජ්‍ය උරුම කරගැනීමේ ඒ පරම අභිලාෂයෙන් යුතුව ජීවත් වෙන්නට උත්සාහ කරමු. යහපත කරමු. පාපය අතහරිමු. අන්න එතකොට තමයි අපේ ජීවිතයට දෙවියන් වහන්සේගේ සැබෑ වාසනාව අත් වෙන්නේ. ඒ වාසනාව තුල දේව රාජ්‍ය අපිට යම් දවසක උරුම වෙන්නේ ප්‍රේමවන්තේනි. අන්න එතකොටයි ඔබට ජේසු පිහිටයි.